දන්නවා. මේ තමයි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක. ඔබ ජීවිත කාලේ කවදා හරි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අනිවාර්යයෙන්ම භාවිත කරලා ඇති. ඔබ දන්නවද මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක හොයාගත්තේ කවුද කියලා? මේක හොයාගත්තේ ඊශ්‍රායලි ජාතික ඩෝ මොරාන් කියන ව්‍යාපාරිකයා. ඔහු 1989 විතර M සිස්ටම් කියලා ආයතනයක් පටන් ගන්නවා. මේ ආයතනය 90 දශකයේ අගභාගයේ වෙනකොට තමයි මේ මුලින්ම මේ පෙන් ඩ්‍රයිව් එක වෙළඳ නිකුත් කරන්නේ. ඉතින් ඔබ ජීවිත කාලේ කවදා හරි ඔහුගේ නිෂ්පාදනය අත්විඳල ඇතිවාට නොඅනුමානයි. ඒ වගේම තව විශේෂයක් තියෙනවා. මොහු අධ්‍යාපනය ලබන්නේ හයිෆා වල ඊශ්‍රායලයේ හයිෆා වල තියෙන තාක්ෂණ විද්‍යාලය. ඔබ දන්නා ලංකාවේ තාක්ෂණ විද්‍යාලය කියවම ටිකක් අමුතු ආකාරයක් තියෙන රටක්. හැබැයි හයිෆා තාක්ෂණ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ නොබෙල් ත්‍යාගලාභී නිර්මාපකයෙක් බිහි කරපු තාක්ෂණ විශ්වවිද්‍යාලයක්. ඉතින් අද මම හිතනවා ඔබ ඉගෙන ගත්තා කියලා ඔබ එදිනෙදා භාවිත කරන උපකරණයක නිර්මාතෘ කවුද කියලා. අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආපහු හමු වෙමු.